Hi guys. ඉතින් ඔයාලට කොහොමද? මං ඉතින් හිතනවා ඔයාලා හොඳින් නැති කියලා. ඉතින් මට හිතුණා අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා. මම මීට කලින් වීඩියෝ වලදී කිව්වනේ අපේ ඉන්න ගෙදර වත්තේ හරියට මේ කෑව වැහිලා තියෙන ඉඩම. ඉතින් මේ අපි මේ ටික සුද්ධ කරගන්න ඕනි කියලා ඉතින් මේ අපි ඉතින් ටික ටික තමයි මේක සුද්ධ කරගෙන යන්නේ. ඉතින් මේ අපි මේ දවස් ටිකේ සුද්ධ කරගත්ත ටික ඔයාලට පෙන්නුවත් හොඳයි කියලා හිතුණා. ඉතින් මේ ඒ නිසා මම ඔන්න අද වීඩියෝ එකක් කරනවා ඔයාලා වෙනුවෙන්. මේ වෙලාව නම් යාළුවනේ දැන් එකත් පහුවෙලා. බලන්නකෝ මේ ගිනි මද්දාන අවුවත් මාර්ම සැරයි. ඉතින් යාළුවනේ මේ ඔයාලට මම අර කිව්වේ මේ උණ පඳුර ඔය මේ අපි දැන් එක ටිකක් කැපුවා ඔය වගේ. ඉතින් මේ තවත් තියෙනවා ඉතින් ඒකේ එහෙම මේ ගොඩක් ඉතින් කපලා අයින් කරගන්න බැරි වුණා. මොකද මේ මහත්තයාත් ඉතින් ජොබ් එකට යනවනේ. එතකොට ඉතින් සුද්ධ කරගන්න අමාරුයි. එයා ඉතින් ගෙදර ඉන්න වෙලාවල් වලට තමයි ඉතින් ওই විදිහට චුට්ට මේ උණ ගහ මේ කපා ගන්න වෙන්නේ. උණ පඳුර. මොකද මේ අපිට මේ කරන්න අමාරුයි. මොකද උණ ගස් කසනවා. එතකොට මේ උණ කොළ ගෑවුනහම හරියට කසනවා. එතකොට මේ අනිත් එක මේ ඒ වගේ ඉන්නවා බූපණුවෝ. දලඹුව කියන්නේ. උන් ඉන්නවා. ඉතින් බබත් ඉන්න නිසා හරි අමාරුයි. එතකොට එයත් එක්ක ඒ දේවල් සුද්ධ කරගන්න බෑ. මං ඉතින් ඔය වීසි ගහන්න පුළුවන් ඒවා ටික ඉතින් මට පුළුවන් වෙලාවට මං ඉතින් මේ දේවල් කරනවා. බබා හිටියා කියලා නෑ. ඉතින් අපි අපේ දේවල් හැමදේම කරගන්න ඕනනේ. ඒ නිසා ඉතින් ටික මේ සුද්ධ කරලා දාගන්නවා. අපි කවමදාවත් අපේ වැඩවලට බබාව බාධාවක් කරගන්න හොඳ නෑ. මොකද මේ අපි දැනගන්න ඕනේ ඉතින් අපි කොහොම හරි අපේ ජීවිතේ එන මේ සියලුම මේ බාධක වලට හොඳට සාර්ථකව මුහුණ දීලා කොහොමද මේ වැඩ කටයුතු ටික කරගන්න කියලා ඉතින් අපි හැමදේම මැනේජ් කරගෙන කරන්න දැනගන්න ඕනේ. ඉතින් මම බබා නිදි වෙලාවට ඉතින් එයා මේ දවස්වල ඉතින් ගොඩක් දුරට නිදි යන්නෙත් නැහැ. එයා දැන් ගොඩක් දුරට බලන්න ඇහැරලා ඉන්න තමයි. ඉතින් මොනවා කරන්නද? ඉතින් එයා හිටියා කියලා අපිට ඉතින් අපේ වැඩ නොකරගෙන බැහැනේ. ඒ නිසා ඉතින් මම වෙලාවක් තියෙන වෙලාවට කොහොම හරි දැන් අපිට ඕනේ මේක සුද්ධ කරලා දාගන්නනේ. ඒ හින්දා ඉතින් මේ කොහොම හරි මම වෙලාවක් හම්බුන හැම වෙලාවෙම බලන්නේ කොහොම හරි කරලා මේ ටික සුද්ධ කරලා දාගන්න. ඉතින් යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් මේ ඇඹිල්ල ගහේ ගෙඩි හැදිලා. හරිම රසයි මේ ඇඹිල්ල. මේ කාලෙදි නෙමෙයි හොඳ. මේක කළු පාට වෙන්න මිදෙනවනේ. අන්න ඒ වුණාම තමයි මේ මාරම රසයි. ඔයාලා කාලාත් ඇති සමහර විට. ඉතින් මේ වත්තේ ඉතින් තියෙනවා ජම්බු ගස් තියෙනවා. එතකොට මේ පැත්තෙන් අඹ ගහක් තියෙනවා. එතකොට මෙතන ඇඹිල්ල ගහ තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා තව ජෑම් ගහක්. ඔන්න තියාරනේ අපේ සුදු මහත්තයා හැරලා. මෙයා නිදාගෙන හිටියේ මම වීඩියෝ එක කරනකොට. දැන් ඔය ඇහැරලා. දැන් අද මෙයාට මේ ඔය ඔන්චිල්ලාව මෙයාට බත් කැවිල්ලට තමයි හම්බුනේ. ඉතින් ඕක අද අපි මේ බැඳලා දුන්නා. බයයිද? බයයිද? චූටි කාලේ නම් අපූර්වට පැද්දා. මෙයා ඉතින් ඇහැරියාට පස්සේ ඒක දැක්කට පස්සේ ඉතින් ආසාවේ වගේ හිටපු හින්දා මං ඉතින් එයාව ඒකෙන් තිබ්බා. එයාට බය හිතිලා ඉතින් අඬනවා යා. දැන් යනවා යන්නර. මේ අයි බයයිද පුතා? ඉතින් ඕකේ පදින්න.
ඔය චූටි කාලේ නම් බය නැතුව පැද්දානේ ඔක. යාළුවනේ ඉතින් මේ වැහැලා ඉතින් ඔන්න දැන් අද චුට්ටක් හොඳට පායලා තියෙනවා. ඉතින් මම ඒ ටිකේ හැමතැනම ওই රෙදි දාලා තියෙන වේලෙන්ද මේ මම ඉතින් ඔයාලට කී හිටියේ ඔය දැන් අපි මේ ටිකක් සුද්ධ කරගත්තා. මේ හරියට කැලෑවනේ තිබ්බේ. මේ චුට්ට නැත්තම් ඒව කැලෑ වැහෙනවා. මාර ඉක්මනට එක වැස්සක් වැස්සනම් ඇති ටට්ටක් ගාලා මේ කැලෑව මේ ඇදිලා එනවා. ඔය ඉතින් මේ කොහොම තමයි ඉතින් මෙහෙ ඉතින් ගොඩක් පළතුරු ಜಾති තියෙනවා ඉතින් අම්බ එතකොට කාමරංගා අර අතන තියෙන යාළුවනේ ඔය මේ ගල් සියමල ගහක් ඔය රෙදි වැල තියෙන තැන අර ඊට හැම මෙතන ඩ්‍රැගන් ෆෘට් තියෙනවා ඊට පස්සේ කාමරංගා තියෙනවා එතන ඔය විදිහට මේ ගොඩක් පළතුරු ಜಾති තියෙනවා ඉතින් මෙහෙත් පොඩි බබෙක් ඉඳලා තියෙනවා ඉතින් එයාලගේ තමයි මේ ඉඩම ඉතින් එයාලා ඒ බබාට කණ්ඩ තමයි ඉතින් ඔය පළතුරු ගස් හිටෙව්වා කිව්වේ දැන් තමයි ඉතින් යාළුවනේ ඒ වගේ මේ ගෙඩි හැදෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් යාළුවනේ මේ කැලෑව එලිපෙහෙලි කරාම මේ මාරම ඉතින් ලස්සනක් තියෙන්නේ. අරක මේ සුද්ධ කරලා ගත්තාම මේ මාරම ඉතින් ලස්සනක් තියෙනවා. තවත් ඉතින් සුද්ධ කරා වගේම තවත් දෙගුණයක් විතර තියෙනවා තව සුද්ධ කරන්න. ඒවා ටිකක් සුද්ධ කරලා ඔයාලට මම වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. ඉතින් ඔය වගේ තමයි දැන් නම් තියෙන්නේ. දැන් අර එහා කෙළවරට වෙන්න ඔය තාප්පේ තියෙන දිහා එහෙම මේ සුද්ධ කරන්න තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් දුරට දැන් සුද්ධ කරලා මේ ඉස්සරහ ටික ඉවරයි. පිටිපස්සට තමයි තව ගොඩක් දුරට සුද්ධ කරන්න තියෙන්නේ. ඉතින් අපි මේක සම්පූර්ණයෙන්ම සුද්ධ කරලා ඉවර වුණාම වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට. මේ කියන්නකෝ ඉතින් ඔයාලා හොඳයිද කියලා. අපේ මහන්සියේ ප්‍රතිඵල. හරි එහෙනම් යාළුවනේ මේ මම ඉතින් ඔන්න ඔයාලට අපි සුද්ධ කරපු ටික පෙන්නලා ඉවරයි. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක නවත්තන්න තමයි හදන්නේ. දැන් බබත් හැරලා ඉන්නේ. හරි අමාරුයි ඉතින් එයාත් එක්ක වීඩියෝ එකක් කරනවා කියන්නේ. මේ දැනුත් මේ වඩාගෙන තමයි ඉන්නේ. මොකද මේ හැරුණාම එයා කැමති නැහැ බිම ඉන්න ඉතින් චුට්ටක් අර මේ හොඳ මාන්දු වෙලා අනින්නේ. ඉතින් දැන් මේ ඒ ගතිය චුට්ටක් ඇරෙනකන් එයා වඩාගෙන ඉතින් ඉන්න ඕනේ. ඉතින් ඒ හින්දා මම අදට වීඩියෝ එක ඉවර කරනවා. එහෙනම් ඉතින් ඔයාලට බුදු සරණයි. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. නැවතත් දවසක එහෙනම් අලුත් වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලට බුදු සරණයි. එහෙනම් මං ගිහින් එන්නම්. බයි.